මෙඩිසින් ගැන කතා කරන පස්වෙනි එපිසෝඩ් එක තමයි අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මගුල් කරඳ ඇට පාවිච්චි කරලා පුරාණ ග්‍රන්ථවල, ඒ කියන්නේ මේ පුරාණ පුස්කොළ පොත්වල සඳහන් වෙලා තියෙන අපේ හෙළවෙදකමේ අතීතයේ හිටපු වෛද්‍යවරු පාවිච්චි කරන ඖෂධීය රහස් ක්‍රමයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ඒ කියන්නේ මගුල් කරඳ ඇටයක් කන්න දීලා හදිස්සියවත් විසගෝර සර්පයෙක් දෂ්ට කළා. ඒ දෂ්ට කරපු සර්පයාව හඳුනා ගන්න බැරි වුණොත් දෂ්ට කරපු සර්පයා ඒ කියන්නේ සතාව හඳුනාගන්නේ කොහොමද කියන එක මේ කියන්නේ හඳුනා ගන්න රහස් ක්‍රමයක් තමයි මේ මගුල් කරඳ ඇටයක් හපන්න දෙන ක්‍රමය. ඉතින් දෂ්ට කියන්නේ සර්පයාව දැක්කේ නැත්නම් මේ දෂ්ට කරපු කියන්නේ සර්පයා දෂ්ට කරපු රෝගියාට මගුල් කරඳ ඇටයක් හපන්න දීලා ඒ මගුල් කරඳ ඇටය ඒ රෝගියා හපනකොට පැණි රහක් ආවනම් නාගයෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රෝගියාට පැණි රසක් ආවොත් මගුල් කරඳ ඇටේ හපනකොට මේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන විදියට. ඉතින් මේක මේ පුරාණ ක්‍රමයක්. රහස් වට්ටෝරු ක්‍රමයක්. ඉතින් ඊට අමතරව මේ මගුල් කරඳ ඇටේ මේ සර්පයා දෂ්ට කරපු රෝගියා මේ හපලා ආහාරයට ගන්නකොට කහට රහක් ආවොත් තිත් පොළඟෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. ඊට අමතරව මේ මගුල් කරඳ ඇටේ හපනකොට කුණු රසක් ආවොත් තෙලිස්සෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. කියන්නේ තෙලිස්සා කියලා කියන්නේ මේ පොළොන් තෙලිස්සා කියලා හඳුන්වන කුණ කටුවා කියලා කියන්නේ බහුතර පිරිස කුණ කටුවා කියලා හඳුන්වන සර්පයා. ඉතින් ඊටත් අමතරව මගුල් කරඳ ඇටේ හපනකොට මේ දිය රහක් ආවොත් මේ බොහෝ පිරිසකට මේ නිතර දෂ්ට කරන සතෙක් ගරුඩෙක් තමයි දෂ්ට කරලා කියන්නේ. මේ මගුල් කරඳ ඇටේ හපනකොට දිය රසක් ආවොත් ගරුඩෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. ඊටත් අමතරව මගුල් කරඳ ඇටෙන් මේ හපනකොට මේ හපලා ඒ කියන්නේ දෂ්ට කරපු කෙනා හපලා කනකොට පිටි රහක් ආවොත් මේ මීයක් තමයි සපා කාලා තියෙන්නේ. ඒ වගේම මේ බුළු රහක් ආවොත් ඒ කියන්නේ මේ බුළු ගෙඩි වල එන රස තියෙන. මේ බුළු රහක් ආවොත් මේ මගුල් කරඳ මේ ඇටයක් හපනකොට ගෝනුස්සෙක් තමයි සපා කාලා තියෙන්නේ. ඉතින් මම නැවත සඳහන් කරන්නම් පැණි රසක් ආවොත් නාගයෙක් දෂ්ට කරලා තියෙන්නේ. කහට රහක් ආවොත් තිත් පොළඟෙක්, කුණු රසක් ආවොත් තෙලිස්සෙක්. ඒ කියන්නේ බොළොන් තෙලිස්සා කියලා හඳුන්වන කුණ කටුවෙක්. මේ මගුල් කරඳ ඇටේ හපනකොට සෙවල රසක් ආවොත් දිවි මකුළුවෙක් දෂ්ට කරලා තියෙන්නේ. ඊටත් අමතරව දිය රසක් ආවොත් ගරුඩෙක්, බුළු රසක් ආවොත් ගෝනුස්සෙක්, පිටි රසක් ආවොත් මීයක් තමයි දෂ්ට කරලා. ඒ කියන්නේ මීයක් තමයි සපා කාලා තියෙන්නේ. ඉතින් මේ මීට මේ ඇවිල්ලා පුරාණ වෛද්‍ය, ඒ කියන්නේ අපේ හෙළවෙදකමේ තිබ්බ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන ක්‍රම. ඉතින් මම ඊටත් අමතරව තව මේ කියන්නේ සතාව දැක්කේ නැත්නම් හඳුනා ගන්න කියන්නේ විසගෝර උග්‍ර විස සර්පයෙක් නම් දෂ්ට කරලා තියෙන්නේ. මේ හඳුනා ගන්න ක්‍රමයක් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් සඳහන් කරන්න. ඒ කියන්නේ සර්පයා දෂ්ට කරපු දෂ්ට මුඛයෙන්, ඒ කියන්නේ මේ ශරීරයේ දෂ්ට කරලා තියෙන තැනින් එළියට රුධිරය වහනය වෙනවා නම් නාගයෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. ඊට අමතරව දෂ්ට කියන්නේ සර්පයා දෂ්ට කරපු කෙනාට කටින් පෙන යනවා නම් අනිවාර්යයෙන්ම තිත් පොළඟෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. ඊටත් අමතරව දෂ්ට මුඛයෙන්, ඒ කියන්නේ දෂ්ට කරලා තියෙන තැනින් අවට වැඩිපුර දාඩිය දානවා නම් මේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන විදිහට තෙල් කරවලෙක් තමයි දෂ්ට කරලා තියෙන්නේ. ඉතින් මේකත් මේ ඒ කියන්නේ දෂ්ට කරපු මේ සතාව හඳුනා ගන්න බැරි වුණොත් හඳුනා ගන්න පුරාණ වෙදකමේ අපේ හෙළ වෙදකමේ පාවිච්චි කරපු උපක්‍රමයක්. ඉතින් දැන් නම් මේ තාක්ෂණයේ සෑහෙන දියුණුවයි. සාමාන්‍යයෙන් තිත් පොළඟෙක් හොඳ කියන්නේ හොඳට දෂ්ට කරලා ඇඟට ගොඩක් විස ශරීරගත වුණොත් පැයක් ඇතුළත හොස්පිටල් අරන් යන්න බැරුණොත් බොහෝ දුරට මරණයටපත් වෙනවා. මොකද මේ ලංකාවේ ඉන්න විස දල දිගම සර්පයා තමයි තිත් පොළඟ. ඉතින් මම වීඩියෝ එකේ අවසානයේ මේ සර්ප විස ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරන්නම්. ඉතින් ඊට අමතරව මම ඔයාලව දැනුවත් කරන්නම් මේ සියලුම සර්ප, ඒ කියන්නේ මේ විස සහිත සර්පයෙන් මේ දෂ්ට කරොත් සියලු සර්ප විසට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය වට්ටෝරු කිහිපයක් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනුවත් කරන්නම්. තුම්බෝ අත්තන අරගෙන ඒ ටික හොඳට කොටලා ඉස්ම අරගෙන ඒ ඉස්ම මේ කියන්නේ මේ අලුත් කියන්නේ නැවුම් ඇතිලියක දාලා අලුත් හට්ටියක දාලා ලිපේ තියලා පැසවගෙන ඒ හොඳට ලිපේ තියලා පැසව ගත්තට පස්සේ සාමාන්‍ය රස්නෙන්, ඒ කියන්නේ ටිකක් රස්නේ නිවෙන්න තියලා සාමාන්‍යයෙන් අතට දැනෙන ලාමක රස්නෙන් මේ සර්පයා දෂ්ට කරලා තියෙන මේ රෝගියාගේ හිස් මුදුන තියෙන උඩහම විතරක්, උඩහම ලාවට චුට්ටක් මේ පිරිසිදු හොඳට මේ පිරිසිදු කරගත්ත තලයකින් ලාවට පළලා ඒ මේ පැසවගත්ත තුම්බෝ අත්තන මේ යුස ටික මේ මද රස්නෙන් දාන්න ඕන මේ හිසට. ඉතින් මේ විස උඩුදුවන එක යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මම තව ක්‍රමයක් සඳහන් කරන්නම්. මේ සියලු සර්ප විසට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. මේ දොඩම් පැංගිරි යුස තියෙන දොඩම් පැංගිරි යුස අරගෙන ඒ යුසෙන් බඩු ගෙඩියක් හොඳට අඹර ගන්න. බඩු ගෙඩිය මේ පැකිලි, ඒ කියන්නේ මේ දොඩම් පැංගිරි වලින් අඹරලා ඉවර වෙලා ඒ අඹරපු මේ මිශ්‍රණය හොඳට ඇඟේ ගන්න. ඇඟේ ගානවට අමතරව පිහාටුවකින් අරන් මේ කනේ ගන්න.
කන් දෙකේම ගන්න. හදිස්සියවත් රෝගියට උගුර කසන්න ඇල්ලුවොත් එහෙම පොල් ටිකක් ගාලා පොල් අහුරක් විතර කන්න දෙන්න හොඳට. හොඳට ගිලලා හපලා කන්න දෙන්න මේ ඒ සර්පයා දෂ්ට කරපු රෝගියට. ඉතින් මේකත් පුරාණ වෙදකමේ හෙළ වෙදකමේ තියෙන හොඳ සියලු සර්ප විසට පාවිච්චි කරන ඖෂධ ක්‍රමයක්. ඊටත් අමතරව උග්‍රම විස සර්පෙක් මේ දෂ්ට කරලා හදිස්සියවත් සිහි මුර්ජා වෙලා. ඒ කියන්නේ මේ සිහි නැති වෙලා ඉන්නවා නම් රෝගියට පාවිච්චි කරන්න පුළුවන් මේ හොඳ අපේ හෙළ වෙදකමේ තියෙන මේ ඖෂධ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සිහිය නැවත ගන්න. සිහි මුර්ජා වෙලා ඉන්න කෙනාව සිහියෙන් නැගිටවල ගන්න පාවිච්චි කරන ඖෂධීය ක්‍රමයක්. ඉතින් ඒකත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්නම් ඒ ඖෂධ ක්‍රමය ගැන. හැබැයි මේක ප්‍රැක්ටිකලි කරන්න යද්දී ඔයාලට සමහර විට අප්‍රියාවක් දැනෙන කෙනෙක්ට මේක කරන්න බැරි වෙයි. මම ඉස්සෙල්ලා ඖෂධය දැනුවත් කරලා ඉන්නම්. ඉතින් කුරුඳු කුඩු හොඳට මේ පවුඩර් එක වගේ කොටාගත්තු කුරුඳු කුඩු මේ නර මුත්‍රා එක්ක හොඳට කලවම් කරලා හොඳට කලවම් කරන්න ඕන නර මුත්‍රා එක්ක. ඉතින් මේ මුත්‍රා එක්ක කලවම් කරගත්ත මේ කුරුඳු කුඩු මේ සිහි නැති වෙලා ඉන්න, ඒ කියන්නේ මේ සර්පයා දෂ්ට කරලා සිහි නැති වෙලා ඉන්න රෝගියට නස්න කරොත් මේ ඒ කියන්නේ අර මලමිනියක් නැගිටින්න ආසේ සිහි මුර්ජාවෙන් අවදි වෙනවා සර්ප දෂ්ටණයෙන් සිහි නැති වෙලා ඉන්න රෝගියාව. ඒ කුරුඳු කුඩු නර මුත්‍රා සමග කලවම් කරලා ගන්න ද්‍රාවණය නස්න කරොත්. ඉතින් මේකත් පුරාණ හෙළවෙදකමේ අපේ හෙළවෙදකමේ පාවිච්චි කරන ඖෂධීය ක්‍රමයක්. ඉතින් දැන් තියෙන වර්තමාන තාක්ෂණයේ දියුණුවත් එක්ක පැයක් ඇතුළත හොස්පිටල් එකට අරන් ගියොත් ඔයාලට කාපු සර්පයා දන්නවනම් ක්ෂණික ප්‍රතිවිස එන්නත් කරනවා. ඉතින් මේ ප්‍රතිවිසා දන්නෙත් සර්ප විසෙම තමයි. මේ සර්ප විස කියලා කියන්නේ මේ අපි විස කියලා හැදුවට ඒක හයි ප්‍රෝටීන් එකක්. මනුස්ස ශරීරයට හයි ප්‍රෝටීන් එක ඔරොත්තු දෙන්නේ නැති නිසා තමයි මනුස්ස ශරීරයට හානි වෙලා ඩැමේජ් වෙන්නේ. ගොඩක් නාගයෙක්ගේ තියෙන්නේ නියුරෝටොක්සින්. නියුරෝටොක්සින් කියලා කියන්නේ මේ ස්නායු පද්ධතියේ තමයි නාගයෙක් දෂ්ට කරොත් හානිය සිද්ධ වෙන්නේ. පොළගෙක්ගේ නියුරෝටොක්සින් වලට අමතරව හිමෝටොක්සිනුත් තියෙනවා. ඉතින් හිමෝටොක්සින් කියලා කියන්නේ රුධිර සංසරණ පද්ධතියට තමයි ඩැමේජ් එක වෙන්නේ. ඒ කියන්නේ පොළගෙක් දෂ්ට කරොත් ගොඩක් වෙලාවට ලේ කැටි ගැහිීමක් ඇතුලෙන් ශරීර අභ්‍යන්තරයේ ලේ ගැලීමක් ඇස් වලට හානි වෙන්න පුළුවන්. මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා පොළගෙක් තිත් පොළගෙක් දෂ්ට කරොත් බටහිර වෛද්‍ය මේ ක්‍රම වලට පැයක් ඇතුළත හොස්පිටල් අරන් ගිහිල්ලා ප්‍රතිවිස එන්නත් කරාට පස්සේ එන ඔයාලා කිව්වත් නැතත් දැන් බය වෙච්ච ගමන් හොස්පිටල් එකනේ අරන් යන්නේ. ආයෙ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් ඊට අමතරව අනිවාර්යෙන් දේශීය වෙදකමේ හෙළ වෙදකමේ හෝයවා ආයුර්වේද වෙදකමෙන් අනිවාර්යෙන් ප්‍රතිකාර කරගන්න. මොකද සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි තිත් පොළගෙක් දෂ්ට කරොත්. මොකද පසු කාලීනව මේ liver එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන් තිත් පොළගෙක් දෂ්ට කරාට පස්සේ. ඒ වගේම මේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර සංසරණ ඇතුලේ heart problem, ඒ වගේම ලේ කැටි ගැසීම්, ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන් පොළොන් දෂ්ටන වලින්. ඉතින් ඒ නිසා මේ බටහිර වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිවිස ගත්තට පස්සේ හෙළ වෙදකමට ගිහිල්ලා ඒක සම්පූර්ණ ඒක සුව වෙනකන් අතුරු ආබාධ නැති වෙන්නම හෙළ වෙදකමෙන් ප්‍රතිකාර කරගන්න පොළගෙක් සහ නායෙක් දෂ්ට කරොත්. මේ ලංකාවේ ඉන්න ඉතින් මරණීය තර්ජනයක් කරන්න පුළුවන් සර්පයෝ දෙන්න. ඉතින් මේ නයා සහ පොළඟ තෙල් කරවල්ලු හරියට සුලබයිනේ. අටික තෙල් කරවලා කියලා කියන්නේ ඉතින් ආක්‍රමණශීලීව සිරෙන සතෙක් නෙමෙයි. බොහොම කලාතුරකින් හම්බෙන්න බියලි කලාපි ගොඩක් දුරට ඉන්න මුදු කරවලත් උග්‍ර විස මුදු කරවලා ඉතින් මේ තෙත් කලාපෙන් තමයි ගොඩක් වෙලාවට හම්බෙන්නේ. තෙල් කරවලාටත් වඩා අඩුවෙන් තමයි මුදු කරවලාව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ජීවත් වෙන පරිසරයේ නම් ගොඩක් වෙලාවට මේ මම ජීවත් වෙන ගම්පහවට බොහෝ දුරට දැන් මම ඉන්නේ බැලුම් මහර ප්‍රදේශයේ පොළඟෙක්ව හරි කලාතුරකින් තමයි අලාමතුරකින් දැක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට නයි තමයි මෙහෙ බහුල වශයෙන් දැක ගන්නට පුළුවන්. ඉතින් මීට එහා හෝමාගම සයිඩ් එකට ගියොත් පොළොංගු සෑහෙන්න හම්බ වෙනවා. මම දැකලා තියෙනවා. ඉතින් අපේ බාසුරු අයියා එහෙම සෑහෙන්න පොළොංගුන් අල්ලනවා දැකලා තියෙනවා. ඉතින් මේ අපේ සම්පත් අයියා එහෙම වීඩියෝ වලින් සෑහෙන්න නයි පොළොංගු තෙල් කරවල් සියලුම සතුන් වර්ග අල්ලලා අපේ දානේ දෙනවා. සෑහෙන්න මේ කියන්නේ විල්පතු ජාතික වනෝද්‍යානයට නිදහස් කරනවා මම වීඩියෝස් වලින් දැකලා. ඉතින් ඒ අත්දැකීම් මාත් මේ මගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. මොකද මමත් සර්පයින්ව ආරක්ෂිතව අල්ලලා මේ නිදහස් කරලා මරණයෙන් බේර ගන්න කෙනෙක් නිසා. සර්ප ආරක්ෂකයෙක් නිසා. ඉතින් මේ ඒගොල්ලන්ට තරම් මට අත්දැකීම් නැති වුණත් පුංචි කාලේ ඉඳන්ම සර්පයෝ අල්ලලා ඒ කියන්නේ අම්මගෙන් බැනුම් අහලා නයි බෝතල් වලට දාලා ගෙදර අරන් ඇවිල්ලා මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ අත්දැකීම් තියෙනවා සෑහෙන්න. ඉතින් මේ විස ගැන හරියට අවබෝධයෙන් කරන්න ගත්තේ මේ මෑතකදී ඉඳලා. ඉතින් මේ ඊටත් අමතරව මම ඔයාලගේ මේ ගැන මේ හෙළ වෙදකම ගැන මේ වීඩියෝස් වලින් කරන්න හේතුවක් අපේ මේ SL Multitasks මේ YouTube channel එකේ මේ තරුණ පරම්පරාවට අපේ දේ ගැන තියෙන වටිනාකම, ඒ කියන්නේ හැංගීම අඩු නිසා. ඉතින් ඒක පුදුම මේ කියා ගන්න බැරි දෙයක් තරම් හිතට මේ වේදනාවක් දෙනවා අපිට. අපේ කියන්නේ මේ අපේකම කියන හැඟීම ගොඩක් තරුණ පරම්පරාවෙ නැහැ මේ වර්තමානයේ පේන්න තියෙන දෙයක්. ඉතින් ඒ ගැන නිසාම තමයි මම මේ වීඩියෝස් මේ YouTube channel එකෙන් කරන්නත් එක හේතුවක් උනේ. ඉතින් මේ මොකද මේ දැන් ඔයාලට අර මං කලින් කිව්වේ නර මුත්‍රා පාවිච්චි කරලා කරනවා කියලා. මෙහෙම සිහි මුර්ජා වුණාම සර්පෙක් දෂ්ට කරලා නැවත මේ සිහිය ගන්න. ඉතින් කියන්නේ වනේ
හුදකලාවේ වැඩ ඉන්න වනවාසී ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් මේ වනවාසී ස්වාමීන් වහන්සේලා නිතර පාවිච්චි කරන බෙහෙතක් තියෙනවා. ඔයාලට මම මේ කියන එක ගැන ඔයාලට විශ්වාස කරන්න බැරි වෙයි. ඔයාලට විශ්වාස කරන්න බැරි නම් එවිඩන්ස් හොයාගන්න තැනක් මම ඔයාලට මේ බෙහෙත කියලා ඉවරලා කියන්නම්. ඒ කියන්නේ තමන්ගේම මුත්‍රා සහ තමන්ගේම මල පහ සහ ගව මුත්‍රා අරගෙන සම වශයෙන් අරගෙන තමන්ගේ මුත්‍රා තමන්ගේම මල පහ ඒ කියන්නේ වසුරු මල වසුරු ඒ වගේම ගව මුත්‍රා සහ පිරිසිදු ඒ කියන්නේ පිරිසිදු කියලා අදහස් කරන්නේ කැලේක ස්වභාවික තැනකින් ගත්ත පස් සහ මැටි කලව මේ සමාන මට්ටමින් අරගෙන හොඳට කලවම් කරලා පාවිච්චි කරලා ඒක ඖෂධයක් විදියට වළඳනවා වනවාසී ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කියන බේසජ්‍ය කාණ්ඩකේ මේ බුදුරජාණන් වහන්සේ අනුදැලව දාල ඖෂධයක්. ඒක ඒ කියන්නේ ආරණ්‍ය වාසී කියන්නේ මේ ආරණ්‍ය වාසී වලට වඩා මේ වනවාසී ස්වාමීන් වහන්සේලා මට මුණ ගැහිලා තියෙනවා කිහිප නමක්ම මේ ඖෂධය වළඳන. ඉතින් ඒකට හේතුව කැලේදී හදිසියවත් සර්පෙක් වසක් විසක් කැවුනොත් හදිසියවත් මේ වළඳන්න කියන්නේ හදිසියවත් මේ නොදැනුවත්ව කියන්නේ ආහාරයක හරි කලවම් වෙලා වුණොත් එහෙම මේ ඖෂධයෙන් විස උඩු දුවන එක කන්ට්‍රෝල් කරනවා වෛද්‍ය ප්‍රතිකාර එනකන් ජීවිතේට හානියක් නොවි මේ රඳා පවත්ව ගන්න පුළුවන් ඖෂධයක් තමයි මේ මම ඒ සඳහන් කරපු තමන්ගේ මුත්‍රා සහ තමන්ගේ අසුචි ඒ වගේම ගෝමුත්‍රා කියලා කියන්නේ ගව මුත්‍රා සහ පිරිසුදු දැනක පස් සහ මැටි. ඉතින් ඔයාලට මේක එවිඩන්ස් එක්කම මම කියන දේ විශ්වාස නැත්නම් අසිරිමත් මුදුබග පියසටහන් කියලා අපේ අවසරයි නම කියන්න අපේ මේ නාවුවිනේ පින්වත් නාවුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේගේ අවසානයේ කියන්නේ ජීවිතයේ තියෙන සුවිශේෂී අත්දැකීම් ලියලා තිබුණු අත්පොත දැන් print කරලා තියෙනවා. ඔයාලට ඉන්ටර්නෙට් එකේ Google එකේ search bar එකේ ගැහුවත් අසිරිමත් මුදුමග පියසටහන් කියලා PDF එක download කරගන්න පුළුවන්. ඉතින් මේ PDF එකේ උන්වහන්සේගේ අත්අකුරෙන්ම මම මේ කියපු ඖෂධය සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ඖෂධීය ගුණය ගැනත් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් සැක තියෙන අයට සැකහැර දැන ගැනීමට අසිරිමත් බුදුමග පියසටහන් පොත කියවන්න. මේ පොතේ ගැන ඖෂධය සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ ඖෂධයේ පොතෙන් දකින්න කලින් මම ස්වාමීන් වහන්සේලා හරහම දැනගත්තා. ඒ කියන්නේ ඒක තැනකදී ගෝමුත්‍රා හදලා මේ පාවිච්චි කරන අරිෂ්ටයක්. ඉතින් මටයි මේ හර්ෂ සොයුරාට ඒක ස්වාමීන් වහන්සේ නමක් දවසක් බොන්න දුන්නා. හර්ෂ නම් බිව්වේ නැහැ. මේ ඉතින් මම බිව්වා. සාමාන්‍ය අඬු කෝප්පකින් භාගයක් විතර. ඒක ඒ අරිෂ්ටය හදන්නේ තනිකර ගව මුත්‍රාවලින්. ඉතින් ඒක විස නසන්න පාවිච්චි කරන කැලේ ඉන්නකොට කියන්න කිලෝමීටර් ගාණක් කැලේ ඇතුළේ ඉන්නකොට හදිස්සියවත් දෂ්ටනයක් කරොත් එහෙම සෑහෙන වෙලාවක් යනවනේ. ඉතින් තනියම එන්නත් බෑ උදව් කරන්න කෙනෙකුත් නැහැ. ඒකේ පාවිච්චි කරන බෙහෙතක්. ඉතින් ඒකත් අතුරු දැනීමක් විදිහට අතුරු ඔයාලට දැනුවත් වීමට අතුරු කාරණාවක් විදිහට මම මේ වීඩියෝ එකෙන් සඳහන් කරේ. ඔයාලගේ දැනුම තව ටිකක් පරිපූර්ණ වෙන්න. ඉතින් මේ අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් දැනගන්නට පුළුවන් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් දෙයක් වුණා කියලා හිතනවා. ඔයාලගේ ජීවිතේට වැදගත් වුණා කියලා හිතෙනවා නම් අපගේ SL Multitasks YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් අලුත් දෙයක් දැන ගැනීමට මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ගේ අතර share කරන්න කියලාත් ඉල්ලන ගමන් මේ වීඩියෝ එක like කරන්න කියලාත් මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.